කරුණ දරුවන්ගේ ආදරය ගැන. ඇත්තටම පින්වත්නි, ආදරය කියන අකුරු හතරේ ගැබ් වෙලා තියෙන්නේ උතුම් දෙයක්. ආදරය කියන දේ කිසි කෙනෙක් තව කෙනෙකුගේ ආදරය හෝ Tamanගේ ආදරය හෝ සෙල්ලමකට ගත යුතු, විනෝදයකට ගත යුතු, විහිළුවකට ලක් කළ යුතු දෙයක් නෙමෙයි. ආදරය කියලා කියන්නේ පින්වත්නි මේ මහා පොළොව පවා කම්පා කරපු දෙයක්. අපි අහලා තියෙනවා අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ ගිහි කාලේ පිප්පලී කුමාරයා. පිප්පලී කුමාරයා විවාහ වුණේ බද්දකාපිලානී කුමරිය. මේ පිප්පලී කුමාරයාත් බද්දකාපිලානී කුමරියත් සසරේ බොහෝ විට ආදරෙන් එකට ආපු යුවලා. මේ දෙදෙනාම සසර පුරුද්දකට ගිහි ජීවිතෙන් වෙන් වෙලා උතුම් විරාගයේ චරණයකට යන ගමනේ ඔවුන් දෙදෙනා වෙන් වූ මොහොතේ ඔවුන්ගේ ඒ ආදරය වෙන් වුණු මොහොතේ ඒ විරාගී ආදරයට මේ මහ පොළොව කම්පා වුණා. එහෙනම් විරාගී සැබෑ ආදරය කියලා කියන්නේ සිත්පිට නැති මහ පොළොව පවා කම්පා කළ දෙයක්. ඊළඟට අපි දන්නවා අපගේ මහ බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට පෙරම් පුරාගෙන සම්බුද්ධත්වයේ පිණිස පාරමී පුරණ කාලේ සෙවණැල්ලක් වගේ තනි නොතනියට හිටපු ඒ අශෝදරාව ඒ කල්ප ගානක් පුරාවට සසර පුරාවට ඒ උතුම් සම්බුද්ධත්වයට විරාගී ආදරයෙන් අනුග්‍රහ කරා. ඒ විරාගී ආදරය විසින් තමයි ඒ සම්බුද්ධත්වයේ පිණිස පාරමී ධර්මයන් සුළු කලකින් අප මහ බෝසතාණන් වහන්සේ සම්පූර්ණ කළේ. ඒ වගේම ආදරය කියලා කියන්නේ, සැබෑ ආදරය කියලා කියන්නේ, අවංක ආදරය කියලා කියන්නේ සත්‍යක්‍රියා කරලා Tamanට එන අනතුරු බැහැර කරන්න පුළුවන් දෙයක්. ඒ තරම් උතුම් දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. ඒතර අද මේ වර්තමානයේ ජීවත් වෙන බොහෝ දෙනෙක් මේ උත්තරීතර වූ ආදරය, යම් කිසි කෙනෙක් මේ ලෝකේ ජීවත් කරවන්නා වූ ආදරය විනෝදයකට ගන්නවා. මේක මහා පාපයක්. මේක බරපතල වැරැද්දක්, මහා අකුසලයක්. මේන් පළවෙනිම අයහපත සිද්ධ වෙන්නේ තිරේෂා Tamanටමයි. Taman අනුන්ගේ ආදරය විහිළුවකට ගන්නවා කියලා කියන්නේ, විනෝදයට එක එකනාට ආදරය කරනවා කියලා කියන්නේ පළවෙනි අයහපත වෙන්නේ Tamanටමයි. විහිළුවට ආදරය කරලා, විනෝදයට ආදරය කරලා Taman ඇත්තටම හැබෑවටම ආදරය කරන දවසට Tamanගේ අවංක සැබෑ ආදරය ලෝකයට විහිළුවක් වෙනවා. දිට්ඨ ධම්ම වේදනීයවම ඔහුට හෝ ඇයට මේ ජීවිතයේදීම සැබෑ ආදරය පිළිගන්න තරම් කෙනෙක් මේ ලෝකේ ඉතිරි වෙන්නේ නැහැ. තමන්ගේ ආදරය විහිළුවකට ලක් වෙනවා. සැබෑ ආදරයට හිමිකම් කියන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි විනෝදාස්වාදයට ආදරය කරමින් තරුණ තරුණියන් මුලා කරන අයට මේ සමාජයෙන් ලැබෙන්නේ බොහෝම පිළිකුල් හැඟීමක් තමයි සමාජය ඔවුන් කෙරෙහි දක්වන්නේ. සමාජයේ පිළිගැනීමක් නැහැ. ඔවුන් කෙරෙහි විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ සමාජය තුළ. ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. ඔවුන් සමාජයෙන් කොන් වෙනවා, විහිළුවට ලක් වෙනවා, හැලුවට ලක් වෙනවා. ඒකත් මේ විනෝදාස්වාදයට ආදරය කිරීමේ තවත් එක්තරා දුර්විපාකයක්. ඒ වගේම තමයි මේ විදිහට විනෝදයට ආදරය කරන අය අනිත් අයගේ වෛරයට, ක්‍රෝධයට බඳුන් වෙනවා. දැන් තමන්ව කවුරුත් කැමති නෑනේ තිරේෂා. තමන්ගේ අවංක ආදරයේ විහිළුවට අරගෙන කාලයක් ගිහිල්ලා තමන්ව අතහරිනවට කිසිම තරුණියක්, කිසිම තරුණයෙක් කැමති නැහැ. යම් දවසක ඒ විදිහට තමන්ගේ ආදරයේ විහිළුවට ලක් කරලා තමන්ව බැහැර කරපු දාට ඔහු ඇය තමන්ට ආදරය කරපු කෙනාට ඒ ආදරය කරපු හිතෙන්ම වෛර කරනවා, ක්‍රෝධ කරනවා. සසරේ වෛරක්කාරයන් හැටියට වෛර බැඳගෙන පසුපසින් යනවා. බොහෝ ආදීනව තියෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, ඒ විදිහට අපි තව කෙනෙකුගේ ආදරය සෙල්ලමකට ගත්තොත් Tamanට විතරක් නෙමෙයි ඒකෙන් අයහපත වෙන්නේ. තමන්ගේ දෙමව්පියෝ, තමන්ගේ පවුලේ ඥාති හිත මිතුරන් මේ හැමදෙනාම අවමානයට ලක් වෙනවා. ඔබේ දුව, ඔබේ පුතා මෙන්න මේ වගේ කෙනෙක්, සල්ලාල ජීවිතයක් ගත කරන කෙනෙක් කියන ඒ දෙමව්පියන්ට මහා දුකක් ඒ දරුවන් නිසා විඳින්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි,
ඒ යම් කිසි කෙනෙක් විනෝදයට, විනෝදාස්වාදයට, සෙල්ලමට තව කෙනෙක් ආදරය කළොත්, හැබැයි එයා ආදරය කරන්නේ හැබෑවට, අවංකව. Taman විහිළුවට ආදරය කරාට එයා ඇත්තටම ආදරය කරන්නේ. එතකොට ඇගේ හෝ ඔහුගේ හෝ සැබෑ ආදරය Tamanගේ ඇස් පනා පිට ඒ සිහින මාලිගා කඩා වැටෙනකොට සමහර විට ඒ තරුණ දුව හෝ පුතා මානසික රෝගියෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඒ තරුණ දියණියකගේ හෝ පුතාගේ හෝ අනාගතේ විවාහ ජීවිතය, අනාගත ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් ආදරයෙන් පරාජය වුණාට පස්සේ, තමන්ගේ ආදරය තව කෙනෙක් විනෝදයට ගත්තට පස්සේ ඒ තරුණයා හෝ තරුණිය තමන්ගේ ජීවිතය පවා නැති කරගන්න පෙළඹෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා තමන්ටත් අයහපත පිණිස පවතිනවා, අනුන්ටත් අයහපත පිණිස පවතිනවා. ඒ මෙලව තියෙන විපාක. ඒ වගේම තමයි විනෝදයට ආදරය කරන අනුන්ව සෙල්ලමට අරගෙන මේ විදිහට අනුන්ව රවට්ටන අයට කවදාවත් මරණින් මත්තේ සුගති ලෝකයක උපදින්න ලැබෙන්නේ නැහැ. එක්ක නිරේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ තමයි උපදින්නේ. ඒ විදිහට අපා දුක් විඳලා, ආත්ම ගානක් අපා දුක් විඳලා යම් හේකින් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය උපතක් ලැබුවොත් එයාට සැබෑ ආදරයෙන් ලැබෙන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. කොච්චර තමන් ආදරයට කැමති කෙනෙක් වුණත්, තව කෙනෙකුගේ ආදරය ලබන්න කැමති කෙනෙක් වුණත්, සසරේ අනුන්ගේ ආදරය විහිළුවට ගත්ත නිසා තමන්ගේ ඉදිරි භවයන්දී තමන්ගේ ආදරය පිළිගන්න, සැබෑ ආදරයක් දක්වන්න කෙනෙක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ තරම්ම මේ ආදරය කියන උතුම් දේ විනෝදයට ගැනීම ලොකු බරපතල දෙයක් බවට පත් වෙනවා. පින්වත් මෑණියන් වහන්සේ තාරුණ්‍යයට එළඹීමත් එක්ක තරුණ දියණියන්ට ආදර යෝජනා ඕනතරම් ලැබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට මේ ආදර යෝජනා ලැබුණු පමණින්ම මේ දේවල් අපි බාරගත යුතුද? කොහොමද මේ අවධියේදී මේ තාරුණ්‍ය ගත කරන සමයේදී ඒ තරුණ දියණිවරුන් බුද්ධිමත්ව කටයුතු කළ යුත්තේ? ඔව්. ඇත්තටම තිරේෂා, ආදරය කියලා කියන්නේ හැඟීමකට වහල් වෙච්ච දෙයක් නෙමෙයි. ආදරය කියලා කියන්නේ බුද්ධිමත් දෙයක්. බුද්ධිමත් දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. බොහෝ දෙනෙක් වර්තමානයේ පින්වත්නි අපි ජීවත් වෙන මේ සමාජයේ තරුණ තරුණියන්ට ආදරය කියලා කියන්නේ හුදෙක්ම සරාගී හැඟීමක් විතරයි. ඔවුන් ආදරය කියලා බලාපොරොත්තු වෙන්නේ තව කෙනෙකුගේ සරාගී වචන, සරාගී කායික ක්‍රියා සහ තමන් ආදරය කරන පුද්ගලයා ගැන තමන්ගේ හිතේ ඇතිවෙන සරාගී සිතිවිලි. ඒ වගේ රාගික සිතිවිලි ඇති වෙනව නම් ඒක තමයි ආදරය කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. හැබැයි ඒක හුදෙක්ම අකුසලයක්, පවිතු ක්ලේශයක්. ආදරය කියලා කියන්නේ රාගය නෙමෙයි. ආදරය කියලා කියන්නේ ගුණධර්ම සමුදායක්. ආදරය කියන තනි වචනය තුළ පින්වත්නි තියෙනවා ගුණ බොහෝමයක්. කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ඉවසීම, මේ වගේ ගුණ දහම් වල එකතුවක් තමයි තිරේෂා ආදරය කියලා කියන්නේ. විශේෂයෙන්ම ආදරය කියන දේ අපිට හඳුන්වන්න පුළුවන්. ඒ ආදරය කියන එක වචනය තුළ ගැබ් වෙලා තියෙන ප්‍රධාන ගුණ හතරක්. ඒ ගුණ හතර හඳුන්වනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. මෛත්‍රිය තියෙන්න ඕනේ. එකිනෙකා කෙරෙහි මෙත්සිත තියෙන්න ඕනේ. ආදරය කියන වචනය තුළ එකිනෙකාට ආදරය කරනවා නම් එකිනෙකාට කරුණාව දක්වන්න ඕනේ. ඒ කියන්නේ කරුණාව දක්වනවා කියලා කියන්නේ එකිනෙකාගේ දුකේදී හදවත කම්පා වෙන්න ඕනේ. කරුණාව කියලා කියන්නේ පරදුක්ඛේ හදයන් කම්පේති කරුණා. අනුන්ගේ දුක දැකලා තමන් ආදරය කරන තමන්ගේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ දුකේදී හදවත සැලෙන්න ඕනේ. ඒක තමයි සැබෑ ආදරය කියලා කියන්නේ. ඊළඟට මුදිතාව. තමන් ආදරය කරන තරුණයා හෝ තරුණිය සැපයෙන් දියුණු වෙනවා නම්, ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩෙනවා නම් ඒ ගැන අවංකව සතුටු වෙන්න පුළුවන් මුදිතා සහගත දියුණු හිතක් ඒ ආදරය කරන තරුණියට හෝ තරුණයාට තියෙන්න ඕනේ. ඒ වගේම උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ මැදිහත් සිත. ඒ මැදිහත් සිත තියෙනවා නම්, උපේක්ෂාව තියෙනවා නම් තමන් ආදරය කරන තමන්ගේ ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ යම් යම් දුර්වලතා, වැරදි, අඩුපාඩු, දොස් ඒ හැමදේම ඊටාම් මැදිහත් සිතින් මධ්‍යස්ථව ඉවසනවා, විඳ දරා ගන්නවා. යම් හේකින් මේ ආදරයේ යම් කිසි අඩුවක් හෝ ආදරේ නැතිවීමක් සිද්ධ වුණොත් තිරේෂා උපේක්ෂාව නිසා ඔහු හෝ ඇය තමන්ගේ හිත
සකස් කරගන්න. ඒ නිසා ಗುಣ ගොඩක් ආදරය කියලා කියන්නේ ಗುಣ සමුදායක්. බුද්ධිමත් ආදරය කරන තරුණියක් විශේෂයෙන්ම ටිරේෂා තමන් කල්පනා කරලා බලන්න ඕනි තමන් ආදරය බලාපොරොත්තු වෙන තමන්ගේ ආදරය බලාපොරොත්තු වෙන සමන්ගේ පෙම්වතා ඇත්තටම මට ආදරය කරන්නේ මොකටද කියලා. තමන්ගේ ආදරය කරන කෙනා තමන්ට ආදරය කරන්නේ තමන්ගේ රූපයට නම්, තමන්ගේ වත්පොහසත්කම් වලට නම්, එහෙමත් නැත්නම් කටහඬට නම්, තමන්ගේ රැකියාවට නම්, මිල මුදල් වලට නම් බුද්ධිමත් තරුණිය තේරුම් ගන්න ඕනේ මේක නෙමෙයි සැබෑ ආදරය කියලා කියන්නේ. යම් කිසි තරුණයෙක් ආදරය කරන්නේ ඔබේ ගුණයට නම්, ඔබ තුල තියෙන ගුණධර්ම වලට නම් තේරුම් ගන්න මේක තමයි සැබෑ ආදරය කියලා. ඒ වගේම තමයි පින්වත්නි ආදරය කියන දේ අවසානය තමයි විවාහය. නේද? යම් ආදරයක තරුණ ආදරයක අවසානයේ විවාහය. ඒක තමයි සදාචාරාත්මක ආදරය. එතකොට මේ විවාහය දක්වාම ඒ තරුණිය තමන්ගේ පිරිසුදු චරිතය ආරක්ෂා කරගන්නවා නම් විවාහ වෙන්න කලින් කාමසේවනයේ යෙදෙන්නේ නැත්නම් අපි කලිනුත් ඒක සඳහන් කරා කුමරි බඹසර කියලා. තමන්ගේ කුමරි බඹසර ආරක්ෂා කරගන්න තරුණ දියණිය දැනගන්න ඕනි. ඒ වගේම තමන් ආදරය කරන තමන්ගේ පෙම්වතා තමන්ගේ කුමරි බඹසරට ගෞරව කරනවා නම් ඔහුගෙන් කිසිම මොහොතක ආයුතු යෝජනා නොයනවා නම් විවාහ වෙන තුරු ඇයට දියණියකට වගේ තාත්තා කෙනෙක් දියණියක් රකින්නවා වගේ තමන්ගේ පෙම්වතා තමන්ට ආරක්ෂාව රැකවන්නේ සලසනවා නම් තේරුම් ගන්න මොහු කරන්නේ සැබෑ ආදරයක් කියලා. හැබැයි ටිරේෂා අපිට මිනිස්සේ ජීවිත කාලෙම ඇසුරු කරත් තේරුම් ගන්න අමාරුයි. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. මිනිස්සයා උඩින් එකක් කතා කරනවා. හැබැයි ඇතුලේ තියෙන තව එකක්. තමන් ඉන්න තැන වෙනම දෙයක් කතා කරනවා. තමන් නැති තැන වෙන දෙයක් කතා කරනවා. ඒ නිසා මනුෂ්‍ය ස්වභාවය තේරුම් ගැනීම හරි අමාරුයි. ඒ නිසා පින්වත්නි ආදරය කරනකොට තමන් තේරුම් ගන්න ඕනේ මේ පුද්ගලයාත් එක්ක මට විවාහ වෙලා ජීවිත කාලෙම ගත කරන්න පුළුවන්ද කියලා හොඳට විමසිල්ලෙන් ඔහු ඇසුරු කරන කාල සීමාව තුළ ඔහුගේ චරිත ස්වභාවය අධ්‍යයනය කරන්න ඕනේ. නේද ජේෂා? ඇත්තට මේක විය යුතුයි. නැත්තම් අවුරුදු 15 20 සමහර විට ආදරය කළා. හැබැයි විවාහයත් එක්ක ඒ විවාහ ජීවිතේදී අර තිබ්බ ආදරය ඔක්කොම නැති වෙලා යනවා. ඒ වගේ ලොකු අනතුරකටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බුද්ධිමත් දියණියක් හැටියට ඔබ ආදරය කරන කාල සීමාව තුල විවාහ වෙන්න කලින් බුද්ධිමත් හැසිරීම් රටාවක් පවත්වන්න ඕනි. හැඟීම්බර නොවෙන්න ඕනි. ඊළඟට Tamanට නොසුදුසු තැන්වල නොසුදුසු ආකාරයට නොහැසිරෙන්න ඕනි. සමහරවිට අපි දකිනවා මේ අසුභ භූමිවලම සමහරට චෛත්‍ය බෝධිය ළඟ සමහර තරුණ තරුණියන් කිසිසේත්ම නොබැලපෙන විදිහට යම් යම් හැසිරීම් රටා දක්වනවා. ඊළඟට නොයෙක් විට ඕන් කාලය ගත කරනවා, තමන්ගේ ගෞරවය නැති කරනවා, නොයෙක් ස්ථානවලට ගිහිල්ලා. ඒ වගේ ලාමක හැසිරීම් රටා නොදක්වන්නට ඕනි. ඒ නිසා බුද්ධිමත්ව ආදරය කරනවා කියලා කියන්නේ එකිනෙකාගේ ගුණධර්ම වලට ගෞරව කිරීමමයි. බුද්ධිමත්ව කටයුතු කිරීම කොයිතරම්නම් වැදගත්ද? ඒක ජීවිතයේ සෑම කාරණාවකටම වළංගු වෙනවා. ඒ නිසා ඔබත් ආදරය කරන කෙනෙක් නම් බුද්ධිමත්ව සිතා බලා කටයුතු කරන්නට ඕන කියන කාරණාව පින්වත් මෑණියන් වහන්සේ අපට පහදා දුන්නා. පින්වත් මෑණියන් වහන්සේ දියණියක් වෙනත් ආදරයක් පසුපස යාමට හේතුවක් තියෙනවද? පින්වත් මෑණියන් වහන්සේ මෙහෙම වෙන්නේ දෙමාපිය ආදරය අඩු වීම නිසාද? අපිට පහදා දෙන්න. ඔව්. ඇත්තටම ඒක එක කාරණයක් විය හැකි මේ වර්තමාන කාලේ. දැන් අපි දකිනවා ටිරේෂා අපි ජීවත් වෙන මේ වර්තමාන සමාජය තුළ බොහොම පොඩි වයසින් ලාබාල වයසෙන් තරුණ දුවලා මේ පෙම්වතුන් සොයාගෙන යන යම්කිසි රැල්ලක් වගේ මේ කාලේ තියෙනවා. පාසල් ශිෂ්‍යයන් බොහෝ දුරට. ඒක බොහොම අඩු වයස්වල. අඩු වයස සමහරට මේ යන්තම් 5 වසර සමත් 6 7 වසර වල ඉන්න පුංචි දියණිවරු ආදරයක් පසුපස්ස යනවා. ඒකට එක හේතුවක් ප්‍රධාන හේතුවක් තමයි අර ටිරේෂා කිව්වා වගේ විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන් ලැබෙන්න ඕනි ආදරය නොලැබී යාම. ඒ ආදරය කියලා කියන්නේ දරුවට කන්න බොන්න දෙන එක, දරුවට ඇඳුම් පැළඳුම් ටික ලබලා දෙන එක, ඉල්ලන දේ දෙන එක නෙමෙයි ටිරේෂා. ඊට වඩා දෙයක් දෙමව්පියන්ගෙන් දරුවෙකුට ලැබෙන්න ඕනේ. ඒ දරුවා කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ.
දරුවා කරන කියන දේවල් ගැන දෙමව්පියන් හොඳ වැටහීමකින් අවබෝධයකින් ඉන්න ඕනේ. ඊළඟට ඒ පුංචි වයසේ දරුවෝ හරි කැමති අම්මගේ තාත්තගේ අවධානය Taman වෙත ගන්න, විශේෂයෙන් දුවලා බොහොම කැමති Taman කියන දෙයට අම්මා තාත්තා ඇහුම්කන් දෙනවා නම්, Taman පාසල් යනකොට ලැබපු අත්දැකීම් ඇවිල්ලා අම්මට කියනකොට අම්මා ඒකට උවමනාවෙන් ඇහුම්කන් දෙනවා දකින්න දුවලා කැමති. ඊළඟට විශේෂයෙන්ම දෙමව්පියන් හැටියට පුංචි වයසේ ඉඳලම හොඳ නරක කියලා දෙන්න ඕනි. ගුණදහම් කියලා දෙන්න ඕනි. අම්මට තාත්තට වඩා මේ ලෝකේ ආදරය කරන කෙනෙක් ඔයාට නැහැ කියන දේ දුවට හෝ පුතාගේ හිතට බලවත් දෙන්න ඕනි. එහෙම නැතුව අර හුදෙක් භෞතික සැප සම්පත් දිදී ආදරය පෙන්වන්න ගියොත් ඒ භෞතික සැප සම්පත් දැකලා මානසික ආදරයකට ඒ දරුවා සමීප වෙන්නේ නැහැ. මේ දරුවා ආස කරන්නේ භෞතික දෙයට වඩා කණ්ඩ බොන්න නැතත් ආදරෙන් වචනයක් කියනවට, හිසాత ගන්නවට, තමන්ගේ අම්මා තාත්තා තමන්ව තුරුළු කරගෙන ඉන්නවට. මේ වගේ මේ බොහෝම මේ මානුෂීය දෙයක් තමයි දරුවේ පුංචි දේවල් තමයි දරුවේ අම්මෙක්ගෙන් තාත්තෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ බලාපොරොත්තු වෙන දේ නෙමෙයි වර්තමාන දෙමව්පියෝ දරුවන්ට දෙන්නේ. වර්තමාන දෙමව්පියෝ තනිකරම කල්පනා කරන්නේ භෞතික සැපය ගැන. නමුත් ඒක නෙමෙයි විය යුත්තේ. නිසා ප්‍රධානම හේතුවක් ඔබේ පුංචි දුව පුතා මේ වැරදි වයසේ, බාල වයසේ වැරදි ඇසුරකට යොමු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි සැබෑ ආදරය දරුවන්ට දෙමව්පියන්ගෙන් නොලැබීම. එක හේතුවක්. ඊළඟට තිරේෂ තවත් හේතුවක් තමයි සමහර විට අම්මා තාත්තා අනවශ්‍ය විදිහට නීති රීති දාලා දරුවව හිර කරලා තියෙනවා. අනවශ්‍ය විදිහට යන් කොහෙවත් යන්න දෙන්නේ නැහැ. කවුරුවත් ඇසුරු කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ අර අනවශ්‍ය මානසික පීඩාවක් දරුවට දෙනවා. පුංචි දෙයටත් සැරවැර කරනවා. මේ වගේ දේවල් වෙනකොට ඒ මානසික අසහනය නිසා දරුවෝ ආදරය හොයන්න පෙළඹෙනවා. එහෙම දේවල් ඕන්තරම් තියෙන. දැන් අර බුදුරජාණන් වහන්සේ කාලේ පටාචාරාව මේ සිටුමාලිගේ ඉහළ කාමරයක හිර කරලා තියෙනවා. එතකොට ඇයට මේ සමාජයේ දකින්න කරන්න ආස කෙනෙක් එක්ක කතා කරන්න ඇයට අවස්ථාවක් නැහැ. ඒ නිසාම ඇය ආදරය කරන්න පෙළඹුණ ඇයට පේන පුද්ගලයාට. ඒ පේන පුද්ගලයා තමයි ගෙදර හිටපු දරපල්න වැඩකාරයා. එතකොට ඇය දැක්කේ පුද්ගලයාව. එතකොට ඇයට ඔබ්බෙන් දෙයක් දකින්න ඒ තමන් හිටපු ගේ පසුබිමේ නිවසේ පසුබිම නැහැ. ඒ නිසා ආදරය කරන්න පෙළඹුණ තමන්ගේ ගෙදර වැඩකාරයාට. ඒතර අදත් ඒ වගේ දේවල් ඕන තරම් තියෙනවා. අනවශ්‍ය පීඩාකාරී තත්ත්වයන් දරුවට දෙන්න ගියොත්, අනවශ්‍ය නීති රීති දාන්න ගියොත් දරුවා හොයනවා නිදහස. ඒ නිදහස හොයලා එක පාටම කූඩු කරලා හිටපු සතෙක් එළියට මුදා හැරියාම ඒ සතාට යන්න ඕනි කොතෙන්ද කියලා තේරෙන්නේ නැහැ. හැරිච්ච පැත්තට සතා දුවලා අනතුරේ වැටෙනවා. අද වර්තමාන දරුවන්ට ඒ අනතුරක් තියෙන කොහෙන්ද ආදරය හොයනවා. ඒ තමන් හිර වෙලා ඉන්නේ. ඊළඟ හේතුව තමයි අනවශ්‍ය නිදහස. ඒතර මේ දෙකම අන්ත දෙකක් හැටියට තියෙනවා. සමහර දෙමව්පියෝ ඉන්නවා අනවශ්‍ය විදිහට දරුවන්ට නිදහස දෙනවා. විද්‍යුත් උපකරණ, ෆෝන්, ඊළඟට ලැප්ටොප්, නොයෙකුත් දේවල්. ඊළඟට දරුවා කීයට ගෙදරින් එළියට ගියත් අම්මට තාත්තට ප්‍රශ්නයක් නැහැ. දරුවා කීයට ගේ ඇතුළට ආවත් අම්මට ප්‍රශ්නයක් නැහැ. කවුරු ඇසුරු කරත් ප්‍රශ්නයක් නැහැ. අනවශ්‍ය විදිහට නිදහස දුන්නාම ඒ නිදහස ආයුතු විදිහට දරුවෝ ප්‍රයෝජනෙට අරගෙන අනවශ්‍ය සම්බන්ධතාවලට පැටලෙන්න ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි රූපවාහිනියෙන්, පුවත්පත් වලින්, සමාජයෙන් ලැබෙන වැරදි පණිවිඩ, වැරදි දේවල් දකින්න දරුවාට ලැබෙනවා. අත්දැකීම් අඩු පුංචි දූ දරුවන් එතකොට ඒව අනුකරණය කරන්න පෙළඹෙනවා. ඉතින් මොන කියන හේතුන් මේ පොඩි වයසෙන් වැරදි ආදරයට පෙළඹෙන්න හේතු වෙනවා. පින්නත් මෑණියන් වහන්සේ දැන් අපි ආදරය ගැන කතා කරා, පොඩි වයසින් ආදරය කරන පිරිස ඉන්නවා කියලා කතා කරා. පින්නත් මෑණියන් වහන්සේ ආදරය කරන සුදුසුම වයස සීමාව මොකක්ද? ඇත්තටම ආදරය කරන්න සුදුසු වයස කියන එක තෝරගන්න පුළුවන්. ආදරය කරන්න සුදුසුයි කියන එක කියලා දුන්නොත් නේද තීරේෂා? අපිට කියන්න බෑනේ මෙන්න මේ වයසේදී ආදරය කරන්න කියලා අපිට වයසක් පනවන්න බෑ. විශේෂයෙන්ම පාසල් වයස යන දුවල පුතාලා ඒ පාසල් වයස කියන්නේ කිසිසේත්ම ආදරයට සුදුසු කාලයක් නෙමෙයි. අපි ගත්තොත් පාසලට පය ගහපු දාපටන් පාසලෙන් අස් වෙන මොහොත දක්වාම, කියන්නේ උසස් පෙළ අධ්‍යාපනය ලැබෙන දූ පුතුන්ට උනත්
දෙමව්පියන් යටතේ යැපෙන අධ්‍යාපනයක් ලබන දරුවෝ හැටියට ඒ අය සමාජයේ හඳුන්වන්නේ ළමයි හැටියට. තරුණ තරුණියන් හැටියට නෙමෙයි. ඒ නිසා පාසල් වයස කියන්නේ කිසිසේත්ම යෝන් ආදරයකට පෙළඹෙන්න සුදුසු වයසක් නෙමෙයි. නුසුදුසු වයසක්. ඒක පළවෙනියටම තේරුම් ගන්න ඕනේ. ඊළඟට අපි හිතමුකෝ යම් කිසි දුවෙක් හෝ පුතෙක් පාසල් අධ්‍යාපනය අවසන් කරලා එක්ක රැකියාවකට යොමු වෙනවා. නැත්නම් විශ්වවිද්‍යාලය වගේ උසස් අධ්‍යාපන තත්ත්වවලට යනවා. එහෙම ගියත් ඇගේ හෝ ඔහුගේ වයස සම්පූර්ණ වුණත් දෙමව්පියන්ගේ අවසරයක් ආශිර්වාදයක් තියෙනවා නම් Tamanට යෝන් ආදරයකට පෙළඹෙන්න අම්මා තාත්තගේ අවසරයක් තියෙනවා නම් මේක තමයි සුදුසු වයස කියලා කියන්නේ. සමහර දෙමව්පියෝ ඉන්නවා හරිය නිදහස් චින්තන තියෙන අම්මල තාත්තලා ඉන්නවා. ඒ අම්මල තාත්තලා දුවල පුතාලට නිදහස දීලා තියෙනවා දුවේ පුතේ ඔයාට සුදුසු. ඔයාට ගැළපෙනවා කියන හිතන කෙනෙක් ඔයා තෝරගන්න. අපි බල කරන්නේ නැහැ. එහෙම ඉන්නව නේද? අපි මේ සමාජයේ හොඳ ආකල්ප තියෙන සමහර දෙමව්පියෝ ඉන්නවා. ඒ දෙමව්පියෝම නිදහස දෙනවා. ඔයාට ගැළපෙන කෙනා තෝරගන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ කියලා. මොකද ගොඩාක් විට යෝජිත විවාහයන් අසාර්ථක වෙන නිසා අම්මල තාත්තලා ගොඩක් දරුවන්ට නිදහස දෙනවා. ඉතින් මේ වගේ අම්මගේ තාත්තගේ පූර්ණ ආශිර්වාදය නිදහස ලැබුණු දාට යෝන් ආදරයට පෙළඹෙන්න ඕන සුදුසුයි. ඒ වගේම තමයි ජීවිතයේ බරපතලකම Tamanට තේරෙන්න ඕනි. Tamanට හරි වැරද්ද තේරෙන වයස වෙන්න ඕනි ඒ වයස. මේ වගේ කාරණු කාරණා ගැන සීකල බැලුවොත් ඒ විදිහේ දෙමව්පිය අවසරය ඇතුව Tamanට යමක්කම තේරුම් ගන්න පුළුවන් වයසේදී යෝන් ආදරයට පෙළඹීම සුදුසු කියලා තමයි හිතෙන්නේ. අපි අද දවසේදී කතා බහ කරමින් ඉන්නේ තරුණ වියේ ආදරය පිළිබඳව. ආදරය ගැන කතා කරනකොට අපි බොහොම හොඳින් දන්නවා වර්තමානයේ වෙනකොට ආදරවන්තයින්ගේ දිනයක් කියලා එකක් තියෙනවා පින්නත් නැහැ නහස්. බොහෝ දෙනෙක් මේ බොහොම ඉහළින් සමරනවා. ඒත් එක්කම තෑගි හොමාරු කරගන්නවා. ඒත් එක්කම සමහරක් මාධ්‍ය ආයතන වලින් පවා මහ ඉහළින් ප්‍රචාරණයක් ලබා දෙනවා. ඔය ආදර කෝච්චි එහෙම නැත්නම් ආදර ගුවන් යානා කියලා ආදරවන්තයින් තෝරගෙන සවාරි එක්කගෙන යනවා. මේ වගේ දේවල් දැකලා තියෙනවා. ඇත්තටම පින්නත් නෑනේනස මේ දේවල් අපිට සුදුසුද? මේ දේවල් අපිට ඕනද? පින්නත් මේ ආදරවන්තයින්ගේ දිනය කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන හරි ලස්සන විග්‍රහයක් කළා අපේ ගුරු දේවෝත්තම පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ 2017 පෙබරවාරි 14 වෙනිදා ආදරවන්තයින්ගේ දිනේ තිබ්බ නිලුම් පොකුණ රංගහලේ තිබ්බ වැඩසටහන යොමු වැඩසටහනේ. ඒකේ පොඩි කොටසක් මම නැවත උපුටා දක්වන්නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියපු කාරණේකින්. ඇත්තටම ආදරවන්තයින්ගේ දිනය කියලා කියන්නේ ඒකට අතීත කතාවක් තියෙනවා. ඉතිහාස කතාවක් තියෙනවා. ඇත්තට මේක ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයට ගැලපෙන උත්සවයක් දිනයක් නෙමෙයි. ඒක අපිට ආරෝපණය කරපු දෙයක්. බටහිරින් අපිට බලෙන් දුන්නු දෙයක්. දැන් මේකේ ගොදුරු බවට තරුණ තරුණියන් පත් වෙලා වැළඳගෙන කියලා. වැළඳ සතුටින් මේක වැළඳගෙන ඉන්නවා. කියන්නේ එයාලට මේ සම්පූර්ණ තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් හොඳම දවස තමයි එදා. ඒතර එදා විතරයි හැබැයි ආදරේ අනිත් දවසෙත් නෑ. ඒක තමයි හිතන්නේ. ඉතින් මේ වැලන්ටයින් දිනය නැත්තම් මේ ආදරවන්තින්ගේ දිනය කියන එක එන්නේ තිරේෂා රෝමේ. එක් සිද්ධි කීපයක් ලොකු ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරා. මම එක සිද්ධියක් විතරක් කියන මූලික සිද්ධිය. රෝමේ අධිරාජ්‍යකිටිය දෙවෙනි ක්ලෝඩියස් කියලා. දෙවෙනි ක්ලෝඩියස් කියන අධිරාජ්‍යයාගේ කාලේ ඒ රෝමේ හමුදාවට බඳවා ගන්න තරුණයන්ට ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමට හෝ විවාහ වෙන්න අවසරයක් තිබෙන්නේ නැහැ. තහනම් කරලා තිබ්බා. ඒතකොට විවාහ වෙන්න ආදරය කරන්න තහනමක් තිබ්බ ඒ කාලේ ඒ රෝමේම එක්තරා පාදිලිවරයෙක් හිටියා. මේ පාදිලිවරයා හොරෙන් අර තරුණයන්ට තරුණියන්ව සම්බන්ධ කර ප්‍රේම සම්බන්ධතා ගොඩනගන්න උදව් කර ඔවුන් විවාහ කරවුවා. කොහොමද මේ කරන සිද්ධිය අධිරාජ්‍යයට දැනගෙන මේ පාදිලිවරයාව හිරගෙදර හිර කරා. ඒ හිර කරපු කාල සීමාවේ ඒ හිරගෙදර ජේලර්වරයාගේ දුවක් හිටියා. ඒ දුවගේ ඇස් අන්ධයි. කොහොමරි මේ පාදිලිවරයා ඇගේ ඇස් සුවපත් කරලා බෙහෙත් කරලා ඇගේ ඇස් සුවපත් කරලා ඒ දියණියත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගත්තා.
මේ විදිහට කාලය ගත කරනකොට කොහොම හරි මේ පාදිනිවරයව මරණීය දණ්ඩනය නියම කරා. 1069 පෙබරවාරි 14 වෙනිදා තමයි මේ පාදිනිවරයව මරණයට පත් කළේ හිස ගසා දාලා. ඒතර එදා ඒ මරණයට පත් කරන්න කලින් දවසේ මේ පාදිනිවරයා තමන්ගේ ආදරවන්තියට ලියුමක් ලියලා තියෙනවා. ඒ ලියුම ලියලා අවසානයේ ඒකේ සටහන් කරලා තියෙන්නේ from your valentine කියලා. එතකොට ওই පාදිනිවරයාගේ නම මොකද්ද? වැලන්ටයින්. වැලන්ටයින් කියන සාමිවරයා පාදිනිවරයා තමයි එතකොට ඒ මරණයටපත් කළේ. ඉතින් පස්සේ කාලේ මේ තරුණයන්ට ආදරය කරන්න නිදහස දුන්නා අවස්ථාව දුන්නා කියන අදහසින් ඔහුව ශාන්තුවරයෙක් කරලා ආදරවන්තින්ගේ වීරයා බවට පත් කළා. ඒතර මීට අවුරුදු 15කට 20කට විතර කලින් ඉඳන් සාමාන්‍ය මේ මුළු ලෝකේම එදා ඒ අර වැලන්ටයින් කියන පාදිනිවරයාව මරණයට පත් කරපු දවසේ එදා ආදරවන්තින්ගේ දිනය හැටියට මුළු ලෝකයක් ප්‍රසිද්ධියට පත් කරවුවා. ඉතින් මේ මෑත භාගයේ තමයි ලංකාවට ඒ වැලන්ටයින් ශාපය ආවේ. ඉතින් බෞද්ධ සංස්කෘතියක් තියෙන සදාචාරයක් තිබ්බ අපේ ශ්‍රී ලාංකීය සමාජයට ඇත්තට මේක කිසිසේත්ම නොගැලපෙන දෙයක් බවට පත් වුණා. මේ විශේෂයෙන් අර කලින් තිරේෂා මතක් කළා වගේ නොඑක් මාධ්‍යයන් ඔස්සේ නොඑක් දේවල් නොගැලපෙන දේවල් ඕම බොළඳ දේවල් මේ තරුණ තරුණියන්ගේ හිතවලට ඒවා එයාලගේ ජීවිතවලට දැම්මා. ඒ විශේෂයෙන්ම වැලන්ටයින් දිනය කිව්වහම ගොඩාක් හිත තරුණයන්ට ඔළුවට එන්නේ රෝස මල. සාමාන්‍යයෙන් රුපියල් 25 විතර රෝස මල වැලන්ටයින් දිනේට රුපියල් 100 200 විතර තරම් වාණිජකරණයට ලක් වෙලා මේ වෙළඳ ව්‍යාපාරයන්ගේ කූට ග්‍රහණයට මේ අහිංසක තරුණ තරුණියන් පත් වුණා. ඒ වගේම චොක්ලට්. ඔය දෙකනේ ආදරය කියලා වැලන්ටයින් දිනේට තියෙන රෝස මලයි චොක්ලට් පෙත්තයි තමයි ආදරේ. සංකේතේ බවට පත් කරගන්න. සංකේතේ බවට